මොනවද මේ? රෝස පාට ලුණු කුඩු. දැන් අද අපි ලුණු වලින් ඇක්ටිවිටීස් කරන්න යන්නේ. කරමුද? එන්න අපේ ලුණු කුඩු පැකට් එක. ඊට පස්සේ අපි ගත්තා මේ වගේ සිප්ලොක් බෑග් එකක්. ඔන්න දැන් ලුණු ටික ඔක්කොම බෑග් එකට දාගන්න ඕනේ. මම ලුණු කුඩු චුට්ටක් ඉතුරු කරගත්තා. මට තව ඇක්ටිවිටි එකක් තියෙනවා. ඒකත් කරලා පෙන්නන්න. හරි. අපි ඔන්න මේ ගත්ත ලුණු එකට මම දැන් කලරින් චුට්ටක් දාලා මේකේ ලස්සන පාටක් හදාගන්න තමයි යන්නේ. කලරින් දාමද? හරි. මේ තියෙන්නේ කලරින්. What is this color? Coloring. Pink color නේද? පස්සේ මෙන්න මෙහෙම කරන්න. එතකොට ලුණු කුඩු රෝස පාට වෙනවා. චුට්ටක් දාන්නද කලබි? බබා. චුට්ටයි. හා. American. Amadan naman මේක. Oh, අතේ ගන්න නැහැ. මේක දාලා ඇමරිකන්. මේක මේ ස්ක්වීස්. අන්න එහෙම. අපෝ. ඊට පස්සේ දැන් මේක ක්ලෝස් කරන්න ඕනේ. මෙතනින් මේ සිප් ලොක් එකෙන් හොඳට ක්ලෝස් කරලා mix. Apa mix? ඔය කරේ mix ආරින් නේ. ඉන්නේ අපි හදාගත්ත රෝස පාට ලුණු කුඩු. මොනවද මේ? රෝස පාට ලුණු කුඩු. දැන් මේ ලුණු කුඩු ටික දාලා අපි මේකේ අකුරු ලියන්න යන්නේ. හරිද? අන්න මේකේ මෙහෙම දාලා මෙහෙම කරලා අන්න දැන් මේකේ අකුරු ලියන්න පුළුවන් මේ. letter A. මේක බබාලට සෙන්සරි ඇක්ටිවිටි එකක්. එයාලට මේ විදිහට අතින් මේ දේවල් අල්ලන එක, ඒ දේවල් ඒගොල්ලෝ ඇඟිලි වලින් වැඩ කරන විදිහ, ඒ හැම දෙයක්ම ඒගොල්ලන්ට සෙන්සරි ඇක්ටිවිටි එකක්. ඉතින් ඒගොල්ලන්ගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට මේක හරිම හොඳ ව්‍යායාමයක්. ඉතින් මේ වගේ ඇක්ටිවිටි ට්‍රේ එකක් අනිවාර්යෙන්ම ගෙදර තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට එක එක જાතිය දේවල් මේ විදිහට දාලා බබාලට සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. කලින් දැක්ක වගේ දේවල් හැඩි කරනවා, කරදර කරනවා. හැබැයි ඉතින් තේනවද? මගේ ෆෝන් කවර් එකට ලුණු කුඩු දානවා. අන්න මේ මේකේ අකුරු ලියන්න මේ. අන්න letters ලියන්න මෙහෙම මෙහෙම. රවුමක් අඳින්න. wow, it's a circle. Circle. බබාලට පැන්සල පාවිච්චි කරන්න දෙන්න කලින් එයාලට මෙන්න මේ විදිහට අකුරු ලියන්න, හැඩතල අඳින්න, චිත්‍ර අඳින්න මෙන්න මේ වගේ සෙන්සරි බින් එකක් නෙමෙයි සෙන්සරි ට්‍රේ එකක්. මම නැත්තම් ලුණු කුඩු දාපු මේ වගේ ඇක්ටිවිටි ට්‍රේ එකක් ඔයාලා try කරලා බලන්න. ලස්සනයි යන්නේ. wow. අන්න තව එකක් අන්නෝ. මොකක්ද අඳින්නේ? circle එකක්. wow. It's a circle. Kiara can draw a circle. Yay! ඉතින් මේක පාවිච්චි කරලා ඉවරනට පස්සේ ඔයාලට මේක ආයෙම සිප් බෑග් එකකට දාලා මේ වගේ වෙනම ආයෙ ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. හරි, ආයෙ දාන්න එපා. පොඩ්ඩක් ඉන්නවා සෙල්ලම් කරන්න.
What is that? What is that shape? In hari hadala denna. Circle. Ne circle අඳින්න මෙහෙම මෙහෙම circle. ලුණු කුඩු. ලුණු කුඩු රහ බලලා ළමයා. ලුණු රහයි. කන්න එපා. එහෙම ලුණු කුඩු කන්න හොඳ නෑ නිකන්. අතේ ලුණු කුඩු. අතේ ලුණු කුඩු තියනවා. It's okay. පාපා. ලුණු කුඩු චුට්ටේ කැරට් කෑල්ල එක. නිකන් ලුණු කුඩු කන්න එපා පුතේ. මෙන්න මේ වගේ දේවලුත් වෙන්න පුළුවන් කියලා. නිකන් කන්නේ නෑ ලුණු. ඒයි නෝ. නෝ. චුට්ටක්වත් එහෙම ලුණු කුඩු ගන්න නෑ. බබාලට එහෙම ලුණු කුඩු ගොඩක් ගන්න හොඳ නෑ. අතේ කුණු කියලා ලුණු කුඩු කනවද? එතකොට අතේ වැලි ගෑවුනම වැලි ගන්න නෑනේ. අතේ වැලි ගෑවුනම වැලි කන්නේ නෑනේ බබා. ලුණු කුඩු කන්න. නෝ. අනයි ආයි මොකක්ද අඳින්නේ දැන්? Draw a circle. Okay, now draw a circle. Nice circle. Go. Dots, 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 dots. Oh. L. මට පාතර කරනවා. ඕකේ පේනනම් අපේ පංච ඇක්ටිවිටීස් කරනවා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ පුංචි බබාටත් මේ විදිහේ ලුණු කුඩු වලින් මේ වගේ ඇක්ටිවිටි එකක් try කරලා බලන්න. එහෙම නැත්නම් තවත් විදිහකින් හම්බෙන්න. ඔයාලට පුළුවන් අපේ ක්‍රිෂන් හාන්සලගේ YouTube channel එක, TikTok එක, Facebook එක හැම එකක්ම follow කරගෙන යන්න. ආයෙත් වෙනකම්